Welcome back to Dear Cello Family. අද අපේ ෆැමිලි එකට ගොඩාක් විශේෂ දවසක්. මොකද අද තමයි මගේ මහත්තයාගේ බර්ත්ඩේ එක. මේ පාර අපි බර්ත්ඩේ එකට ලොකු පාටි එකක් දාලා ගොඩක් සෙනග එක්ක සෙලිබ්‍රේට් කරන්න හිතුවේ නෑ. ඒ වෙනුවට අපි හිතුවා අපි 4 දෙනා විතරක් නිදහසේ ඉන්න පුළුවන් කලබලෙන් ටිකක් ඈත් වෙලා අපේ හැම විදිහට ලස්සන මතකයක් එකතු කරගන්න පුළුවන් දවසක් ගත කරා. අපි 4 දෙනා විතරක් නෙමෙයි මගේ මහත්තයාගේ අම්මත් මේ ගමනට අපිත් එක්ක එකතු වුණා. අගෝස්තු 1 වෙනිදා තමයි මගේ මහත්තයාගේ උපන්දිනය ඇදිලා තියෙන්නේ. ඉතින් අපි එදා උදෙන්ම බුදුන් වැඳලා කිරිබත් කාලා තමයි මේ ගමන යන්න පිටත් වුනේ. දවල් තමයි අපි මේ ලස්සන තැනට ආවේ. මෙතනට ආවාම ඇත්තටම මට දැනුනේ අපි කලබලකාරී ලෝකෙන් ටිකක් ඈත් වෙලා අපේම පුංචි ලෝකයකට ආවා වගේ හරිම ලස්සන හරිම නිස්කලංක හැඟීමක් තමයි මට නම් දැනුනේ. මේ තමයි අපි ආපු තැන. බලන්නකෝ ඔයගොල්ලන්ටත් තේරෙනවා ඇතිනේ. පුංචි වුණාට හරිම ලස්සන හරිම නිස්කලංක තැනක්. පුංචි පවුලට ගැලපෙන පුංචි තැනකට තමයි අපි මේ පාර ඇවිල්ලා ඉන්නේ. අපේ ෆොටෝ දෙන්න ආපු ගමන්ම ජගුසි එකට බහලා විනෝද වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නටත් බලන් ඉන්න බෑනේ. අපි 4 දෙනාම එකතු වෙලා කතා කර hina වෙවි ළමයි එක්ක සෙල්ලම් කර ඒ වෙලාවේ නිදහසේ එන්ජොයි කරා. මේ මොහොතේ අපිට කිසිම දෙයක් ඕනුනේ නැහැ. අපි 4 දෙනා එකට හිටියා, එකට විනෝද වුණා, එකට hina වුණා. ඒක තමයි මම නම් හිතන්නේ මට ඇත්තට මේ දවසේ ඕන වෙලා තිබ්බේ. සමහර වෙලාවට ජීවිතේ ඇත්තම සතුට තියෙන්නේ ලොකු දේවල් ඇතුලේ නෙමෙයි. අපි ආදරය කරන මිනිස්සු අපි ළඟ ඉන්න එක, නිදහසකට කාලය ගත කරන්න පුළුවන් එක, මේ වගේ පුංචි මොහොතවල් ඇතුලේ තමයි ඇත්තටම සතුට කියන දේ තිබුණේ. අහම්බෙන් වගේ හවස් වෙද්දී අපිට හරිම ලස්සන දර්ශනයක් බලන්න පුළුවන් වුණා. ඒ තමයි සන්සෙට් එක. ඊට බැහැගෙන යද්දී අපි දෙන්න ලස්සන දිහා බලන් හිටියා. ඒ වෙලාවේ වටපිටත් හරිම නිහඬයි, හරිම සංසුන්. අපි තවත් හැමින් ලස්සන අවසානයකට යනවා වගේ හැඟීමක් මට දැනුණා. ඊට පස්සේ අපි ටිකක් එළියට ඇවිදින්න ගියා. විශේෂ දෙයක් කරන්න ඕනුනේ නැහැ. කතා කර වටපිටාවේ ලස්සන බල අපිට පුළුවන් විදියට ඒ සරල හවස එන්ජොයි කළා. ඒ අතරේ මගේ හිතේ තිබුණ එකම එක දෙයක්. ඔයාගේ අතින් අල්ලගෙන මෙහෙම යද්දි මට හිතුනේ මට ඔයාගේ උපන්දිනයක් වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි බව මම දන්නවා. ඒත් මං හිතනවා මම මේ කරපු පුංචි දේ ඔයාට හරිම ලස්සන ආදරණීය මතකයක් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක දකිද්දී ඇත්තමයි මටත් දැනෙන්නේ පුදුම ආදරණීය හැඟීමක්. මොකද අපි විතරක් තනි වුණු අපේම ලෝකෙක අපි ජීවත් වෙනවා වගේ හැඟීමක් මට දැනෙනවා. ඉතින් අපි දෙන්න ෆොටෝස් ගහ වීඩියෝ කර අපි දෙන්නගේ අතීතයේ දේවල් අනාගතේ අපි දෙන්න මොනවද කරන්න හිතන් ඉන්නේ. ඒ වගේ දේවල් පොඩ්ඩක් කතා කර අපි දෙන්න ඇවිද්දා. මේ විදියට මට පුළුවන් විදියට මම යාගේ උපන්දිනේ සමරන්න පුංචි සැරසිල්ලක් කරා. මං හිතනවා ඒක ඇත්තටම හරි සරල ලස්සන සැරසිල්ලක් කියලා. ඉතින් රැවෙද්දී අපේ පුංචි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක පටන් ගත්තා. Happy birthday to you. Happy birthday dear Tatya.
ලොකු ඩෙකරේෂන්ස් නෑ, ලොකු පාටි එකක් නෑ. සරලව ඉටිපන්දන් එළියේ බර්ත්ඩේ කේක් එක තියලා අපි 5 දෙනාම එකතු වෙලා මගේ මහත්තයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඒ ඉටිපන්දන් එළිය අතරින් එයාගේ මූණේ තිබුණු සතුට දැක්කාම මට හිතුනේ මේ තමයි මට ඕන වුණ දේ කියලා. මොකද බර්ත්ඩේ එකක් ලස්සන වෙන්න හැමදාම ලොකු සෙලිබ්‍රේෂන් එකක් ඕන වෙන්නේ නැහැ. ආදරය කරන මිනිස්සු ළඟ ඉන්නවනම් ඒකම ඇති. කේක් එක කපලා එකට කෑම කාලා දවස පුරාම එකතු කරගත්ත සතුටත් එක්ක රෑ ටිකක් නිහඬ වෙද්දී අපි දෙන්න වෙනුවෙන් පුංචි වෙලාවක් ගත කරන්න ඕන වුණා. ඒ වෙලාවේ ලොකු දෙයක් කතා කරන්නවත් අපිට ඕනුන්නේ නැහැ. අපි දෙන්නත් එක්ක එකට ඉන්න එක තමයි අපිට උවමනා වුණේ. ඇත්තටම අවුරුදු ගානාවක් එකට ජීවත් වෙනකොට ජීවිතේ කොච්චර දේවල් වෙනස් වුණත් මේ වගේ පුංචි මොහොතවල් තමයි අපිව ආයෙත් එකිනෙකාට ලං කරන්නේ. ඉතින් මේ විදියට තමයි අපේ පුංචි බර්ත්ඩේ පාටි ඉවර වුණේ. ආදරෙන් පිරුණු, නිදහසින් පිරුණු අපේ ෆැමිලි එකේ තවත් ලස්සන මතකයක් විදියට අපි අපේ හිතේ ගැඹුරුම තැනක මේ දේ සටහන් කරගත්තා.